කීයක් යන්න පුළුවන්ද? කියන්න බලන්න. තක්කාල කියන්න. ඔක්කොම අවිවාහක කිව්වද? ඔව්. ඈ? අතරින් පතරින් ඉන්නවා විවාහක අය. විවාහක අය ඉන්නවා. දැන් මේක ගන්න ඕනේ නැහැ. මේක ගන්න ඕනේ. දැන් ඊයේ පෙරේද මෙතන උපාධියේ මේ විශ්වවිද්‍යාලයට සමත් වුණු ළමයෙක් නැති වුණා. ප්‍රාන්ස් ටෙක්සාස්. මොකද උනේ? හෙල්මට් එක දාගෙන ගියා. හෙල්මට් එකේ පටිඝාතුව ආරස්සක මේක දාගෙන ගියේ නැහැ. ඒ නිසා අධික වේගයෙන් ගියා. ඉදිරි පැදිකරුවට පාර මේ යතුරු පැදියේ පාලනය කර ගන්න බැරුවට වැදුනා. අර ගහක වැදිලා ඒ ළමයා නැති වුණා. ඉතින් ඒ නිසා ওই වයසට යනකොට ටිකක් එක්කිනෙකා පරවා යන්න හිතෙනවා. ඒක ඉබේම හිතෙන එකක් නේද? ඈ? ඔව් ඒකයි. අනිත් එක්කන පහු කරලා යන්න හිතනවා නේද? නෑ ඔය තරුණ වයසේනේ. ඇයිද පොලිසියට හමුදාවට ගන්නේ තරුණ වයසේ කට්ටිය? ඈ? කියන්නේ තරුණ වයසේ කට්ටිය ගන්න ඒක බය කියන එකක් දැනෙන්නේ නැහැ නේ ඒ කට්ටියට. ආ මරණවා කියන එකක් දැනෙන්නේ නැහැ යුද හමුදාවට ගන්නේ. ගහමු කිව්වොත් ගහන්න හයිය තියෙන කොල්ලෝ නෙන්නේ. ඒ නිසා පාරෙන් අයින්ට එන්න. මම කියන දේ අවවාදයක් වශයෙන් දෙන්නේ දැන් පාරෙන් අයින්ට එන්න. ඔක්කොම එනකන් ගෙවල් වලින් බලන් ඉන්නව නේද අම්මලා? ආ? ඔව්. අනික අපි අඩු වුණාම අපිව මතක් වෙන්නේ ටික කාලයයි. සතියක් දෙකක් යනකොට යාළුවන්ටත් අමතකයි. ඔව්. අනික අපි එකතැන් වුණොත් ටික කාලයක් බලන්නේ. මිය ගියොත් ඉවරයි. මතක් වුණොත් නම මතකයි අහවලා අපිත් එක්ක ගිහලා නැති වුණා කියලා. හරිද? මට මතකයි මේ අක්කරපත්තිය මන් ට්‍රැෆික් ඉන්නකොට පොතුවිලේ ඉන්නකොට ඔල්ලෝ 4 දිනෙකට හිතුණා රේස් එකක් යන්න. ඇයි අම්මලා තාත්තලා රටේ ඉන්නේ? ආ? සල්ලි එවනවා ලොකු බයිසිකල් එවනවා හෙල්මට් එවනවා ලොකුට. හරිද? ඉතින් රේස් එකේ ගියා. ගිහිල්ලා අන්තිමට මොකද උනේ? සුදු ඉරි දෙකක් කපාගෙනම ගියා. එක්කෙනෙක් ඉස්සරහ කරා. වංගුයි. අර එහෙන් අක්කරපත්තු පැත්තෙන් ආව CTV බස් එක වැදුනා මං හිතනවා පැදිකරුගේ ඇඟේ හත් පොලක මම මේ උදාහරණයක් කියන්නේ හත් පොලක කැඩුණා පැදිකරුගේ ශරීරයේ කොටස් 7කට ඇට කැඩිලා. ඒක මහා භයානක අනතුරක්. මොළ දෙකම බිම. මොළ බිම. යාළුවෝ දෙන්න එකට ඉන්නවා බස් එකට වෙලා. මීටර් 37ක් මට අදට වගේ හැදගෙන ගිහිල්ලා. ඒ නිසා රේස් යන්න එපා පාරේ. ඔයාලා කණ්ඩායම් වශයෙන් යනවා නම් අඩු ගානේ එක්කෙනා පිටිපස්සට බයිසිකල් පදගෙන යන්න. ඉදිරි එක්කෙනා බ්‍රේක් ගැහුවොත් පසුපස එක්කෙනාට නවත්ත ගන්න පුළුවන් වේගයකින් අපි යන්න ඕනේ. මේක ඔයාලට විතරක් මෝටර් සයිකල් වලට විතරක් තනි තීරුවක් ඇති මේ මාර්ගයක් නෙවෙයි මේක පොදු වාහන සියල්ලම යන පාරක්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලගේ ජීවිත ගැන හිතලා හෙල්මට් හොඳට ආරක්ෂිතව පටිඝා ආරක්ෂක ආපුල දාලා හරිද? එහෙම යන්න. පළවෙනි එක තමයි සිදුවීමක් වුණාම අපිට ටික කාලයයි. අර දැන් මේ ප්‍රාන්ස් ටෙක්සාස් නැති වුණා. මම හිතන්නේ විද්‍යාන්තයෙන් එයා මේ යාපනයේ කැම්පස් එකට සෙලෙක්ට් වෙලා හිටිය ළමෙක්. අද මොකද උනේ? ප්‍රාන්ස් ටෙක්සාස් අමතකයි දැන් කට්ටියට. සතියයි දෙකයි තුන් මාසෙන් ගෙදර කට්ටියටත් අමතකයි. ඒ කට්ටියගේ වැඩේ යනවා. අතපය කැඩිලා එකතරක හිටියොත් මොකද්ද වෙන්නේ පුතේ? ඈ? අතපය කැඩිලා එකතරක ගියොත් පවුලේ ජීවත් වෙන කට්ටියටත් පුදුම විදිය මේ සල්ලි ටික හොයන ඒවා බෙහෙත් තරම් දෙන්න ඕනේ නේද? ඔව්. ඒ නිසා මම කියන්නේ ඔයාලා රේස් යන්න එපා. පාරේ යන්න සාමාන්‍ය වේගකින් යන්න. බයිසිකලයක් යන්න පුළුවන් 70ටනේ. නගර සීමාවෙන් පිට යන්න පුළුවන් 70ට. 70ට පහළ අඩු ගානකින් යන්න. එහෙමනම් අපි අර ගෙදරින් එනකොට පැය භාගයක් කලින් එන්නේ. තමන්ගේ ටාගට් එකට යන්න. ඒක අල්ලන්න එපා පාරේ. අල්ලන්න කිව්වොත් මොකද? මේ පාරේ අලි ඉන්නවා ඉස්සරහට. තේරුණා? අලින්ට වෙට්ටු දාන්නත් යන්න එපා. ඒ සතා තිරසන්නේ අලියා වුණා සතා තිරස. උඩ තරහා ගියොත් එහෙම තරහා ගියොත් මොකද වෙන්නේ? අපි වහරෙන්න උගහනවා උඩේ. හෙල්මට් කැලේ වමඩක් කටින් ගහලා ඒ නිසා ඔයාලා ආපු ගෙදරින් ආවනම් අම්මා තාත්තට කියලා කතරගම වන්දනා කරන්න යනවා කියලා ඒ වන්දනාවේ යන්න. මට කියන්න තියෙන එච්චරයි. මොන හරි කියනවා ගැටුවක්. නෑ සර්. තුන් දෙනා හතර දෙනා යන්න එපා රේස් යන්න එපා. තේරුණා? නතර කරගන්න පුළුවන් වේගයෙන් යන්න ඕනේ. හොඳයි? මන්තිරුවෙන් යන්න. ඒ ඔයාලගේ වමෙන්ම යන්න. හරිද? වමෙන්ම මෝටර් සයිකලේ පදින්නේ මේ පාර හැමතැනම යන්න එපා. මේකේ අරමින් එන ටිපර් එන්නේ ඇදගෙනම යයි හොඳයි. හරිද? හොඳයි ඉතින් කොල්ලෝ විනෝද ගමනක් යන්න ඕනේ. කොල්ලෝනේ. යන්න ඕනේ. 아무ත් අම්මා එනකන් ගෙදර ඉන්නවා. කො පුතේ අම්මා කියලා අහන්නේ නේද? කො පුතේ යාළුවෝ කියලා අහනවා අම්මා කකුල් කඩාගෙන ආවම යාළුවෝ බලන්නේ සත්‍යයි දෙකයිනේ. ඔව්. ඊට පස්සේ මතකෙන් ඉවත් වෙනවා පුතේ. එහෙනම් ඇති නේද? මහත්තයා එනනම් ඉන්න ඕනේ. හරි සර්.